හැබැයි මචෝ මඤ්ඤං වෙන්න එපා පිස්සු කෙලින්න එපා මං කියනවා ගෑස් ටැංකියට ඡන්දෙ දුන්නොත් තමුන්නාන්සලට ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන් ආරයි නේ මල්ලි සජබෙට ඡන්දෙ දුන්නොත් කැඳ බොන්න පුළුවන් දුරකථනයේ අර උතුරු දකුණ කැරකෙන එකට ඡන්දෙ දුන්නොත් තමුන්නාන්සලට මල බත තමයි කන්න වෙන්නේ බොරුනේ ඒක නිසා 21 වෙනිදා උදේ පාන්දර ඡන්ද පොලට ගිහිල්ලා යට ඉඳලා උඩට බලන්න මම දැන් ගෑල්ලා මේක දිහාවත් මූණ බලන්නේ මම බලන්නේ යට ඉඳලා උඩට මොකද එතකොට තමයි හොඳ මේක පේන්නේ තේරෙනවද මොනතරම් අසහනයක්ද තියෙන්නේ ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි අනිවාර්යයෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි සහෝදරයෙක් කතා කරලා කිව්වා අපේ හාමුදුරනේ ඉන්දියාවෙන් කට්ටනි වගේක් ඇවිල්ලා ඉඳලා තිනවා අපේ ඔය තරම් කරන නායකයෙකුට දවස් දෙකක් යාගයක් කරලා තිනවා මං නම කියන්නේ නැහැ මෙතන නම කිව්වම ප්‍රශ්නයක් what එයාගේ ගෙදර ඒ දවස් දෙකම යාගේ කරලා අවසාන ඉවරුනාම අපේ නායක හාමුදුරනේ පොල් ගෙඩියක් අරන් ගහලා පූසාරියා කිව්වලු වැඩේ හරියන්නේ නැහැ බඩු බනිස් පරාදයි අනුර පරාදයි කට්ට නිකන් කරලා නෙමෙයි ඉන්දියාවෙන් නෙමෙයි තූතුකුඩියෙන් නෙමෙයි පාකිස්තානෙන් ගෙනල්ලා කෙරුවත් අනුර පරාදයි ලබන 22 වෙනිදා මතක තියාගන්න අපි කියනවා අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විජාතිකයි ඒක සම්පූර්ණ බුද්ධාගමට විරුද්ධයි කියලා. මොකද ඇවුල බුද්ධාගම විතරක් නෙවෙයි මේ රටේ තියෙන සියලු ආගම් වලට විරුද්ධ අර හරිනිගේ අනාගාමී රටක් බිහි කරන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තේ අපි ආදරෙන් රකින්න සිංහ කොඩියටත් මේ උන්දල වෛර කරනවා. සිංහ කොඩියට කියනවා අනාගාමික රාජ්‍යයකට ගැලපෙන විදිහට සිංහ කොඩියක් හදන්න ඕන කියලා. මේ කොහෙන්ද පටන් අරන් තියෙන්නේ? මේ අර ලක්ෂ 2 3 ලක්ෂ 10ක් 15ක් වෙනකොටම ශ්‍රී මහා බෝධියට රුවන්වැලි සෑයට දලදා මාලිගාවට ගහලා වැඩේ පටන් ගන්න හදන්නේ. ආරයි නේ මල්ලි තර්ජන ගොඩක් ඇහිලා තිබෙනවා. නිරාගමික රාජ්‍යයක් පතනවා. පන්සල්ලා පිළිමෝලට වඳින එකේ මොකටද පිස්සුද කියලා අහනවා. ඒවා ගෝත්‍රිකයි කියලා කියනවා. ආගම් අවශ්‍ය නැහැ කියනවා. බෝගහ පිස්සු විකාරයක් කියනවා. හාමුදුරුවෝ මේක කියා දෙන්නෙත් නැහැ කියනවා මේක පිස්සුවක් බව. එහෙම තමයි අපිට උගන්නගෙන එන්නේ. ජාතික ගීය ඕනේ නැහැ කියනවා. ජාතික කොඩිය ඕක නෙමෙයි කියනවා. සේරම විකෘති කළා ව්‍යසනයක් කරා ගමන් කරනවා. අදාර වියරු වැඩනු ජනතා විමුක්ති පෙරමුණ අද උත්සාහ කරනවා මේ රට ලේ විලක් බවට පත් කරන්න. අද ඔය ජනතා විමුක්ති පෙරමුණේ බිල්ලෝ ටික ගෝනි බිල්ලෝ මතකද? අද ඉදිරිපත් කරලා තියෙන්නේ ඩමියක්. ඔවුන්ගේ සැබෑ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ඒවා ඊයේ පෙරේදා මුන්ගේ කටවල් වලින් එළියට පැන්නා. උතුම් සිරිමා බෝධීන් වහන්සේ ජීවමාන සිරිමා බෝධීන් වහන්සේ ඉන්දියාවටත් නැති ලෝකේ පැරණිම වෘක්ෂය තමයි ජයශ්‍රීමා බෝධීන් වහන්සේ. ඒකේ අනුගාමිකයෙක් කියනවා එතන ඒකට අරක්කු ටිකක් බොන්න ඕනලු. කැමතිද? ඒ වැඩේ කරනවට මේ රට බාර දෙන්න කැමතිද? ඒ වගේම ජේතවනාරාමේ කුණු පුරවන්න ඕනලු. ඒකට කැමතිද? ඔයිට ඉස්සලා එක කිව්වා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන උතුම් රුවන්වැලි සෑය කඩලා වැසිකිලි හදන්න ඕන කිව්වා. බොරුනේ ඈ
වැරදිලාවත් මේ රට වැරදිලාවත් ඔය කියන කතන්දර කාරයන්ට රට දුන්නොත් රට මාස දෙකක් විතර ඇඳිරි නීතිය දාලා තියන්න වෙයි. හැමතැනම ගිනි ගනීවි. වෙහෙර විහාර ගිනි තියාවි. භික්ෂුන් වහන්සේලා මරා දානවා. මේක සම්පූර්ණ කාම්බෝජියාවක් කරනවා. මතකද 89 88 මේ වගේ කඩේ කලෑල්ලක් කරලා පාන් කෑල්ලක් දුන්න නම් සීනි කාලක් දුන්න නම් මතකද හතර මං අන්දියට ගෙනල්ලා තනි කකුලෙන් හිටෙව්වා. මතකයි නේද? ඒ වගේම තමන්ගේ අයියලා අක්කලා ත්‍රිවිධ හමුදා පොලිසිය වැඩ කළේ පොලිසියෙන් අස් වෙන්න කිව්වා හමුදාවෙන් අස් වෙන්න කියලා. එහෙම නිමාඬුවට ආපු හමුදා සොල්දාදුගේ නංගී කෙනෙක් අයියා ඉස්සරහ දූෂණය කරා. අදටත් එයා මානසික අසහනෙන් පෙළෙනවා ඒ මාසේනකොට. ඒ වගේම එහෙම රාජකාරි කරන්න කියලා අන්තිමේට මරලා උයලා තමන්ගේ අම්මට තාත්තට යවනවා අර දරුවගේ මස් ටික. එහෙම යුගයකට අපි යනවද? අපි දන්නවා, අපි විශ්වාස කරනවා. අය ටෙස්ට් කරන්න යන්න එපා. ටෙස්ට් කරලා මතකයි නේද වෙච්ච දේ? ඉතින් ටෙස්ට් කරන්න උවමනාවක් නැහැ. ජේපී ඝාතන දේශපාලනයට තිත තියලා තියෙන්නේ. නැවත ඝාතන දේශපාලනයට, පියවැද්දීමේ දේශපාලනයට, බලහත්කාරකම් කිරීමේ දේශපාලනයට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවනම් තමුන්නාන්සලා අපි ඔක්කොම එකතු වෙලා ඒ නින්දිත චුත්ත මිනිමරු දේශපාලනය මේ ජනතා මේ ජනාධිපතිවරණයෙන් අවසන් කරමු කියලා මම තමුන්නාන්සලාට යෝජනා කරනවා. ලාල් කාන්ත කිව්වනේ ජනතා අධිකරණයේ පළාත් ප්‍රාදේශීය මට්ටමට බාර දෙනවා. ඒක අර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ඔය ඩමියේ නෙවෙයි. අපි ගාව තියෙනවා. ඔරිජිනල් එක අපි ගාව තියෙනවා දැන්. අපි හොයාගත්තා. එයාලා ඉන්ටර්නෙට් එකෙත් එක ඩිලීට් කළා. නමුත් අපි හොයාගත්තා. මාළු අල්ලලා මාළු වික්කොත් ඒ මාළුකාරයාගේ සල්ලි ටික මුන් ගන්නවා. අරගෙන උන් තමයි පඩියක් ගෙවන්නේ. අපේ හෝටල් වල මහත්තුරු දැන් මේ වෙනකොට ෆයිල් ටිකක් එහෙම හංගලා තියෙන්නේ. මොකද මුන් ආපු ගමන් ඒවා රජයට පවර ගන්නවා. අයියෝ මොකද්ද බං ඒ? දළදා මාලිගාවට ගහනේම රෝම. ඒක නිසා මාලිගා පූජා නැහැ. නවම් පෙරහර මොනවත් නැහැ. කටින පින්කම් සම්පූර්ණයෙන්ම સમાප්තයි. ඔය ඔකක්වත් කරන්න මොනවත් බෑ. ඒවා තහනම්. ඒවා දියුණුවට බාධා හැටියට තමයි සලකන්නේ. ඒ නිසා තමයි අන්‍යාගමික අනාගමික නිර්ආගමික රාජ්‍යයක් නිර්මාණය කරගන්නවා කියන තැනට එන්නේ. ආයිත් ඒජී ඔෆිස් එක පන්සිල් ගන්න බෑ. රාජ්‍ය ආයතනක බුදු පිළිමයක් තියන්න බෑ. ආයිත් ඉස්කෝලේක බුදුන් වඳින්න බෑ. අනුර කුමාර දිසානායකව මේ රටේ මිනිස්සු වැරදිලවත් ඒ වැඩේ කළොත් මේ රටේ ඔය තත්ත්වය ඇති වෙනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා අපි හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු අපට තවත් බලන් ඉන්න බෑ මේ තත්ත්වය. A few moments later. අපි ආපුවාම ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය අවශ්‍ය කරනවලු බුද්ධ ආගමේ හිමිතන අහිමි වෙයි අන නැවත ආගම්වාදී. අපි ආපුවාම ජාතික කොඩිය වෙනස් වෙනවලු අන නැවත නේද ජාතික හැඟීම් ඇවිසීම සඳහා කරන කුමන්ත්‍රණය. අපි සජිත්ගේ නඩේට කියන්නේ ඕවා රනිල් වික්‍රමසිංහ පට්ට ගහලා හරිද විනාශ කරපු ඒ කියන්නේ ඒ සටන් පාටත් විනාශ වෙලා රාජපක්ෂලත් විනාශ වෙච්ච සටන් පාට තමයි දැන් කරේ තියාගෙන දුවන්නේ සජිත් ප්‍රේමදාසලා. පාරණයියෝවා කොච්චරකල් පට්ට ගහපුවද? ඔය වමේ ව්‍යාපාරයට එරෙව 60 ගණන් වලින් නම් කියපුවා. දැන් අවුරුදු 60කට වඩා පරණයි. ඒ නිසා මම සජිත් ප්‍රේමදාසට කියන්නේ අලුත් බඩු ටිකක් හොයාගන්න. පරණ බඩු කඩෙන් බඩු ගේන්න නැතුව. ඔය පරණ බඩු කඩේ බඩුනේ අපි නොදන්නවා. මම ඔබට කියන්න කැමති අද දේශපාලන තලේ නොයෙකුත් අය අහනවා එන්න එක කටකතා කියනවා යනවයි කියලා. හොඳට මතක තියාගන්න සමගි ජන බලවේගයේ දේශපාලන ගමනේදී කිසිම මහජන නියෝජිතයෙක් മന്ത്രിවරයෙක් මුදල් ගෙවලා ගත්තෙත් නැහැ තියාගන්නෙත් නැහැ කියලා මම ඔබට කියන්න කැමතියි. ඒ ප්‍රතිපත්ති අපි අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිවම ඔබට කියනවා අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව හොඳට අවබෝධ කරගන්න මේ රටට තියෙන එකම විකල්පය රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක
දිසානායක දේශපාලන දීගේ නෙමෙයි මේ රටේ ජන දුක හඳුනන ජනතා හදගැස්ම හඳුනන ජනතාවාදී සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි අඩව්වක් අල්ලන්න යන්නේ. ඔය ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ආවේ කොහොමද කියලා දන්නවද? ඕක හදලා දුන්නේ මලික් සමරවික්‍රමයි රනිල් වික්‍රමසිංහ. මාලිමාව. මොකද ඔය JP කලබල කාලේ 89 88 කාලේ ලයිට් තිබ්බේ නෑනේ. ලයිට් තිබ්බේ නැතුණට හොරකම් කරන්න බැංකු කඩන්න තියෙනවා ගිනි තියන්න මිනිස්සු මරන්න දඬුවම් දෙන්න දස දඬුවම් දුන්නානේ. එතකොට ඔය මාලිමාව තමයි අරගෙන ගිහිල්ලා දිශාව හොයාගෙන ගිහිල්ලා අපේ මිනිස්සු මරලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා දැන් ඔය JVP කියන නම දාගන්න එපා. දැන් උඹලා දාපල්ලා පරණ කාලේ අපි දීලා තිබ්බේ මාලිමාව කියන ලකුණ දාගනින්න. හැබැයි ආයේ දුන්නොත් එහෙම ඔය වගේ මඳුරේ ඉඳලා මාලිමාව අතේ තියාගෙන අතපත ගන්න තමයි ඔය වෙන්නේ. දැන් ඔය සිහින මාලිගාවල ඉඳගෙන කොම්පියුටර් ජිල්මාට් දාන Facebook කරා කතා කරන ඔය ජනතා විමුක්ති පෙරමුණ 103ක් තිබිච්ච එක සජිත් ප්‍රේමදාස 56 තිබිච්ච එක 56 මිනිහා 3ට බැලලා 3 එක නගිනවද 56ට 60ට නිකන් කල්පනා කරලා බලන්නකෝ එහෙම එකක් වෙන්නේ නැහැ 56 එක සජිත් ප්‍රේමදාස ලක්ෂ 80කට එහා දිනනවා ලක්ෂ 80කට එහා ඔය මාලිමාවට ලක්ෂ 20කට අඩුවෙන් තමයි හම්බ වෙන්නේ ලක්ෂ 20කට අඩුවෙන් එහෙන්දා ඔය ඒ 20ත් හම්බ වෙන්නේ 2000න් පස්සේ උපන් තරුණ දරු දැරියෝ මොකද මේ 88 89 දන්නේ නැහනේ ඔහුට සජිත් ප්‍රේමදාසත් එක්ක පන්ති ප්‍රශ්නයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ පක්ෂේ ඉන්නකොට ඔහුගේ දෙවනියා. රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම ලෑස්ති වෙන්නේ නැහැ. ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ ඔහුගේ නියෝජ්‍ය නායක ඔහුගේ යටින් හිටපු ඒ දෙවනියා ඔහුව පාස් කරගෙන මේ රටේ ජනාධිපති වෙනවට. ඒ වගේම තමයි ඔහු දන්නවා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් ඔය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔය ඉහළ පැලැන්තියේ සියලු දෙනාටම අනිවාර්යෙන් මේ රටේ හිරගෙදර හිරකූඩුවේ කූරු ගණන් කර ඉන්න වෙනවා කියලා ඔවුන් එක දන්නවා. අද සමහර ප්‍රවෘත්ති සිරස්තල දානවා. දැන් මමයි අරයයි අය අර කණ්ඩායම මේ කණ්ඩායම ඔක්කොම එක්කහුවෙන්ද සාකච්ඡා කරනවා. සජිත් මහින්ද රනිල් ඔක්කොම එක්කහුව වෙනවා. අමූලික පට්ටපල් බොරුවක්. අපිට කාත් එක්කත් එක්කහුව වෙන්න අවශ්‍ය නැහැ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පිළිරුව ඉදිරිපිට මම පොරොන්දු වෙනවා. රට කාපු හොර හැප්ත එක්ක සජිත් ප්‍රේමදාසගේ දීල්ලට මම හරි ගමන යනවා. ඒක කරන්න බැරි නම් මගේ දාබර තාත්තේ මම ගෙදර යනවා. මම දැක්කා සමහර විරුද්ධ දේශපාලන පක්ෂ ඒකටත් පයින්නවා. මූ දැන් ගෙවල් වලට එනවා. ඒ මම රැට එන්නේ නැහැ. සජිත් අයියා. මේ විපක්ෂයේ ලොකුම ගුණාංගය තමයි කාත් එක්කවත් ඩීල් නැහැ. අපේ ඩීල් එක තියෙන්නේ මේ රටේ ජීවත් වෙන පොදු ජනතාවත් සමගයි කියන එක. කිසිදාක සමගි ජන බලවේගය බැනුම් කර හොරුන් සමග එකතු වෙන්නේ. බැනුම් කර ජාවාරම් කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂත් සමග අපේ කිසිම සංධානයක් එකතු වීමක් නැහැ. සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා බැනුම් කර හොරුන් සමග සමගි ජන බලවේගයේ එකතුවක්. දැන් බලන්න මේ ඊයේ පෙරේද දවසක තැපැල් චන්දර කලින් දවසේ ස්වාධීන රූපවාහිනියේ අනුර කුමාර දිසානායකට පැය දෙකක ඉන්ටර්විව් එකක් දුන්නා. පැය දෙකක්. ඊට පස්සේ ඔබේ ගෙදරටත් ඇවිල්ලා තිනවනම් ඔය මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ තියෙනවා කියවන්න එපා ඒවා බයිලා. හැබැයි ඒක යටින් තියෙනවා ඒක print කරලා තියෙන්නේ කොහෙද කියලා. ඒ print කරලා තියෙන්නේ ඒකේ තියෙනවා මේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය. විජය මුද්‍රණ සමාගම විසින් මුද්‍රණය කරන ලදී. මොකද්ද විජය මුද්‍රණ සමාගම කියන්නේ? විජය නිවුස්පේපර්ස්. ඒකෙන් තමයි ලංකාදීපේ මුද්‍රණය කරන්නේ. ලංකාදීපේ කාගේද? ලංකාදීපේ රුවන් විජේවර්ධනගේ තාත්තගේ. රුවන් විජේවර්ධනගේ තාත්තා කවුද? එයා තමයි රනිල් වික්‍රමසිංහගේ මාමා. එහෙනම් මේ වෙනකොට මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කරලා දෙන්නෙත් රනිල් වික්‍රමසිංහ. ඉතින් ආය කතා කරන්න දෙයක් තියනවද මොවුන්ගේ ඩීල් එක ගැන? Emotional damn it. ඕට්ටුවේ මිනිස්සුන්ගේ ඡන්දේ ජනතා විමුක්ති පෙරමුණට දෙනවද ජනතා විමුක්ති පෙරමුණට පොහොට්ටුවේ ඡන්ද? යකෝ හරක කියපු කාට දෙනවද එහෙම? පොහොට්ටුවේ ඡන්ද ලැබෙන්නේ තරුණ නායකයා ජව සම්පන්න නායකයා නාමල් රාජපක්ෂට පමණයි කියන එක මතක තියාගන්න ඕන. Wait a minute. Who are you? මේ රට වෙනුවෙන් අපිට වගකීමක් තියෙන ඒ වගකීම ඉෂ්ට කරන්න ඕන කියලා අපේ හැඟීමක් තියෙනවා.
අනිත් එක අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වීම ගැන අපිට කිසිම කුහකත්වයක්වත් ඊර්ෂ්‍යාවක්වත් මොකුත් නැහැ. එතුමා ජනාධිපති වීම පිළිබඳව හැබැයි එක දෙයක් තියෙනවා. මේ ඡන්ද ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ අපේ පාක්ෂිකයෝ, ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයෝ කියන එක නම් පැහැදිලි. අපි 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත් කරපු ජනාධිපතිවරයා අත්තරමඟ දාලා ගියාට පස්සේ අපේ පාක්ෂිකයෝ බේරේ දාලා ගහලා ගුටි කාලා කොහොම අන්ත විදියට අසරණ වුණා. ඒක නිසා මේ අසරණ වෙච්චි ඔවුන් වෙනුවෙන් අවසානයේදී පෙනී ඉන්න කවුරුත් නැතුව ගියා. ඒක නිසා ඔවුන් යම්කිසි තරහක හිටියා. ඒ තරහින් ගහපු ඡන්දයක් තමයි මේ වෙලාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හම්බ වුණේ. එනපොට වනාහි හොඳ නැත කෙල්ල ගෙට ගන්නු කියලා කියමනක් තියෙනවා අපේ ගමේ. එනපොට වනාහි හොඳ නැත කෙල්ල ගෙට ගනු. ඒ කියන්නේ අනතුරක් කල් තියා එනකොට ඒක කල් තියා දැනගෙන ඒකට සූදානම් වෙන්න ඕනේ. ගොනා හැරෙන්නේ පිළියන්දලින් පොල් ගහ කන්න බව නැත්නම් කෙහෙල් පැලේ කන්න බව දැනගන්න ඕනේ. ඒක අපිට උගන්ලා තියෙන්නේ ඉව. ඒක අපිට උගන්ලා තියෙනවා අපේ ජාතියෙන් අපේ ආගමෙන් අපිට ඒක උගන්ලා තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ යන්නේ? අර කියන ජාතිය අක්මුල් වලට, අර සංස්කෘතික අක්මුල් වලට, අර ජාතිය අපි පණ වගේ ආරක්ෂා කරගත්ත, දිවි පුදා ආරක්ෂා කරගත්ත ඒ ක්‍රමය, ඒ මහා වැදගත්කම් ටික සේරම අහෝසි කරන්න වෙසනයක් එමින් තිබෙනවා. මහා පිළිලයක් එමින් තිබෙනවා. මහා කෙමනක් එමින් තිබෙනවා. මහා අනතුරක් එමින් තියෙනවා. විසාද ඛේදවාචකයක් එමින් තිබෙනවා. ඒ ඉදිරියේ නිස්සබ්දව අපිට ඉන්න බෑ. මේ භයානක ඉරණම තියෙනවා. ඒක හොඳටම පැහැදිලි සෝෂල් මීඩියා වලට ගියාම. කුණුහරුපෙන් බනිනවා. කමෙන්ට්ස් බැලුවහම පස්සේ කුණුහරුපෙන් බනිනවා. අපි කවදාම මැතිවරණයක මේ වගේ තත්ත්වයක් දැකලා නැහැ. විවාදයක් කරන්න පුළුවන්, සංවාදයක් කරන්න පුළුවන්. දැන් රුදුරු වෙහෙසින් ඉන්නේ, ලේ අපි විපාසයෙන් ඉන්නේ. බලය ගත්තාම විය හැකි තත්ත්වය ඉතාමත් භයානකයි. නිසා අපිට විශ්වාසයක් තියෙන ඉඳ තමයි මේ කෑ ගහලා කියන්නේ. අපි අනිත් එක කෑ ගහලා කියන්න ලේසියෙන් එන්නේ නැහැ. අපි එනවා නම් එන්නේ ඒක හොඳට බලලා, කිරලා, අවුවට අල්ලලා, වැස්සට අල්ලලා, හොදලා, උරගලේ ගාලා, මැනලා, කපලා, බලලා, අතුල්ලලා හොඳට චෙක් කළා තමයි අපි කාහරි ගැන සහතිකයක් දෙනවා නම් ආමුදුරේ දෙන්නේ. විකල්පයක් ඒ වෙනුවට හඳුනලා දෙන්න පුළුවන් අපේ ධම්මානන්ද හාමුදුරුවෝ කිව්වාගේ ගුරුවරයෙක් හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා කවුද කියලා. සුචරිතේ වඩලා, වජිරඥාන ධර්මායතනයෙන් දහම් දැනුම ලබලා, බෞද්ධයෙක් හැටියට විශේෂයි, අන්‍යාගමක වලටද විශේෂ සැලකිලි දක්වන්නට සිය කැමැත්තක් දක්වන සියලුම ආගම් වලට සලකන පුද්ගලෙක් අපිට ඉන්නවා. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයෝ නිකන් බොරුවට කියන්න නෑ, කිසි දෙයක් කියන්න නෑ. මේක සුදු රෙද්දක්. ඒ රෙද්ද ඇතුළට පොඩි තිතක්, කළු තිතක් ගහන්න කොමාරි හදනවා. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ සුදු රෙද්දක්. ඒ රෙද්ද ඇතුළට කොහේ හරි තැනකට කළු තිතක් ගහලා ඒක පෙන්න මොනවා හරි ඔය නන්ද ඩෝඩවා කය්‍ය නායකයෙක් හැටියට. ඔබට මතකද 88 89? මම නම් දැකලා නෑ, මං ඉපදිලත් නෑ. මම 2000න් පස්සේ ඉපදුණු කෙනෙක්නේ. මම 88 89 ගැන දන්නේ නෑ. හැබැයි මම අහලා තිබුණා, මගේ දෙමව්පියෝ මට කියලා දීලා තිබුණා, උතුරු කරයේ යුද්ධ කරලා හෙම්බත් වෙලා ආපු සොල්දාදුවව දකුණේදී හැම ගහලා මරලා වැටේ එල්ලපු විත්තිය. මගේ අම්මා මට කියලා දීලා තිබුණා, උතුරු කරයේ යුද්ධ කළා ආපු සොල්දාදුවව මරලා ඒ ආදරණීය රාජ්‍ය සේවකයාගේ මිනිය දනහිසෙන් උඩට උස්සන්න නොදුන්න විත්තිය. මම අහලා තිබුණා රාජ්‍ය දීපල ගිනි තියපු විත්තිය. මම අහලා තිබුණා රාජ්‍ය සම්පත් කොල්ල කාපු විත්තිය. මම අහලා තිබුණා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා මෙතන ඉන්න අම්මා තාත්තා කළුවරේ හිටපු විත්තිය. හැබැයි මම දැකලා තිබුණේ නැහැ. දැකලා නොතිබුණු 88 89 භීෂණය ඔබ වගේම මමත් දැක්කා, මමත් අත්විඳා. ඒ 20යි 22 මැයි 9 ඒ කළු මැයි 9 වෙනිදා ඔබ 88 89 අත්විඳ භීෂණය මමත් අත්විඳා, මගේ පරපුරත් අත්විඳා. බල්ලෝ බලල්ලු වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර දිගේ මැරුවා. එහෙම කියන්නේ සමච්චල කරන්න එන්න එපා මහින්ද මහත්තයට. සමච්චල් කරන්න එන්න එපා අපේ නායකයට. ඔට්ටු අල්ලන්න එන්න එපා අපේ නායකයා එක්ක. වස්වදිනවා, මතක තියාගන්න. වස්වදිනවා. අපේ නායකයා එක්ක ඔට්ටු අල්ලන්න ආවොත්
අපේ නායකයා සමච්චල් කරන්න ආවොත් වස් වදින ආදරණීය අම්මේ තාත්තේ අපේ හාමුදුරනේ එක වෙනවා. එහෙම නේද? සටනක් තියනවද? මෙච්චර ජනගහක් ගල්ලා ඉන්නකොට අපිට පේනවා අතුරු සිදුරු වලින් පිරීලා ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් සූදානම් වෙන්න ඕනේ. ත්‍රස්තවාදියේ තෝරගන්නවද? නැත්තම් වැඩක් කරපු එකේ තෝරගන්නවද? සවන් දෙන එකේ තෝරගන්නවද කියන එක අපේ රටේ ජනතාව තීන්දුව කරලා ඉවරයි. එහෙමනම් නියත ජනපති රටේ ගැලවුම් කරුවා භාරකරුවා 21 වෙනිදාගේ ඔබේ ඡන්දයෙන් පත් වුණාට පස්සේ 22 වෙනිදාට අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස වාඩි කළ යුතුයි. මම අද ඔට්ටුවක් දාලා කියනවා ලක්ෂ 20ක් ගන්නේ නැහැ අනුර සානායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ලක්ෂ 70කට වැඩි අරගෙන අපි මේ ජයග්‍රහණය ලබනවා. වැඩේ මේකයි. තේරෙනවද? දැන් මේ අපි දන්නේ නැහනේ ජංගි සයිස් එක නේද? පවුලගේ ජංගි සයිස් එක අපි දන්නේ නැහැ. මහ ජනතාව දන්නේ නැහැ අනුර කුමාරගේ ජංගි සයිස් එක නේද? ඔක සයිස් එකත් එක්ක කියපල්ලා. එතකොට උඹලට මේ ජනතාව ජයදාස අයියලා ජංගි ටික ගෙනෙල්ලා දෙයි නේද? සොයිසර ලැජ්ජ නැති. සොයිසට ලැජ්ජ නැහැලු. සොයිසා පහිනවලු. හරිද? ඔව් ඇත්ත. මට නම් ලැජ්ජ නැහැ. මොකද මම හෘද සාක්ෂියට එකඟව තමයි රටේ ජනතාව වෙනුවෙන් දිස්ත්‍රික්ක ජනතාව වෙනුවෙන් හැම වැඩක්ම කරේ. හැබැයි මුන්ගේ නම් ලැජ්ජ බීටි ගහලා බන් තියෙන්නේ. තේරෙනවද? මුන්ගේ ලැජ්ජාව නිකන් බීටි ගහලා තියෙන්නේ. ඒක නිසා උන්ට අන්න ඒක පරීක්ෂා කරගන්න කියන්න ඕනේ. ඊළඟ කියන මොකද්ද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපුවම ආර්ථිකය වැටෙයිලු. ආර්ථිකය වැටෙන්න කොහොමද රනිල් මහත්තයෝ වැටෙන්න තියෙන්නේ? කොහොමද වැටෙන්න තියෙන්නේ? ලෝකේ ණය ගෙවන්නේ නැති රටක්. ලෝකෙන් ණයක් දෙන්නේ නැති රටක්. ඉස්පිරිතාලවල බෙහෙත් නැති රටක්. තරුණට රැකියාවක් හොයාගන්න රට අත්තරලන්න සිද්ධ වෙලා තියෙන රටක්. ගොවි ජනතාවට තමගේ කුෂ්කර්මාන්තයෙන් නිසි ආදායමක් නැති රටක්. මුහුදු යන්නේ නැතුව දීවර බෝට්ටු වැල්ලේ ගොඩ ගහලා තියෙන රටක්. එහෙම නේද? ව්‍යාපාරිකයන්ට තමන් ගත්තු ණය ගෙවා ගන්න බැරිව හිර වෙලා තියෙන රටක්. ෆ්‍රී වීල් එක අරගෙන ලීසින් කරලා වාරිකේ ගෙවා ගන්න බැරි වෙලා තියෙන රටක්. හරියම අම්මා තාත්තට තුන් වෙලා කන්න බැරි රටක්. නේද? මත් කුඩු මත්ද්‍රව්‍ය වලින් ගහන වෙච්ච රටක්. සන්නද්ධ අපරාධකාරයෝ වර්ධනය වෙච්ච රටක්. කොහොමද රනිල් මහත්තයෝ වැටෙන්න තියෙන්නේ? කොහොමද වැටෙන්න තියෙන්නේ? වැටිලා ඉවරයි. ජාතික ජන බලවේගය එන්නේ මේ වැටුණු රට නගා සිටුවන්න ගොඩ ගන්න. ඔයගොල්ලෝ වැට්ටුවා අවුරුදු 76ක් තිස්සේ. පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 76ක් තිස්සේ වැට්ටුවා.